කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මම බ්ලොග් එකක් කරන්න ඕනි කියලා හිතුවා. දැන් මම පොඩි වැඩ වගේකට පාරට යන්න හදන්නේ. ඔයාලවත් එක්කගෙන. එහෙනම් ඉතින් දිගටම අද මේ බ්ලොග් එකත් ඉවරනකම් බලන්න මම අද මොකද කරන්නේ කියලා. අද ඇවිල්ලා අප්‍රේල් 11. හරි බලමු අද මොකද කරන්නේ කියලා. එහෙනම් ඉතින් දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙන්න. හරි ඉතින් දැන් මම මේ ලෑස්ති වෙලා පික්මි එකක් දාලා ඒක එනකන් ඉතින් බෑග් එක ලෑස්ති කරගත්තා. මොකද පොඩි පොඩි බඩු වගේක් ගන්නත් තිබ්බා. ඒ ටිකත් ගන්න බලාගෙනම තමයි මම දැන් පාරට යන්නේ. හරියට මේ ඇවිල්ලා අප්‍රේල් 11 වෙනිදා. ඉතින් මට තිබ්බා නේල්ස් දාගන්න මට හිතුණා. ඉතින් ඇඳුමක් ගන්නත් එක්ක තමයි ඉතින් මම දැන් මේ යන්නේ. බලමු ඉතින් අද මොකද වෙන්නේ කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මං ඉතින් එකටම CIB එකට ආව ඇඳුම් ගන්න. මම හිතන්නේ දැන් මේ ෆිට් ඔන් රූම් එකේ ඉඳන් ගත්තේ. මේක මම ගත්තට මට ඒක හිරයි ළමයි. මේ ක්‍රොප් টොප් එක. ඉතින් මං හිතුවා ඒක ගන්නයි කියලා. ඉතින් හිරයි නම් මට අඳින්න බෑනේ. ඊට පස්සේ මම මෙන්න මේක ගත්තා. ඒකේ හරි අමුතුම ලස්සනක් තියෙනයි. කලයකට මට ආස හිතුණා. ඉතින් මම මේක ගත්තා. ඊට පස්සේ මම ගෙදර ආව ළමයි මම නේල්ස් දාගත්තා. මට එතන වීඩියෝස් ගන්න බැරි වුණා. මට අමතක වුණා ළමයි මම vlog එකක් කරනවා කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න එනකොට ඉතින් කෝච්චියක් ගියා. ඒකත් මම ගත්තා ඔන්න. මේ තියෙන්නේ ළමයි මං අවුරුද්දට දාපු නේල් සෙට් එක. ලස්සනයි කියන බලන්න. මට හිතුණා මෙන්න මේ නේල් සෙට් එක කරන්න අවුරුද්දට. මට හිතුණා අපි වැඩ කරන රෙස්ටොරන්ට් එකට පැත්තේ ගිහිල්ලා එන්න ඕනි කියලා. ඉතින් මම දැන් තව ටිකකින් යන්න තමයි හිතන් ඉන්නේ. මොකද යා හෙට ඉඳලා ගෙදර. ඉතින් මම හිතනවා අද මම හරි පොඩ්ඩක් රෙස්ටොරන්ට් එකෙන් කාලා එයා වුණාම එයත් එක්කම ගෙදර එන්න. එහෙනම් ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ළමයි මම ලෑස්ති වුණා රෙස්ටොරන්ට් එකට යන්න. ලස්සනයිද ගවුම? මේක මේ මං එකපාරයිද කොහෙද යන්නේ. ඊට පස්සේ මට හිතුණා අද මේ ගවුම ඇඳන් යන්න ඉතින්. පික්මි එකත් ආව ළමයි. දැන් මම මේ රෙස්ටොරන්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව ඇවිල්ලා මං හිතන්නේ 10ට විතරයිදී. ඉතින් පික්මි එක යන හින්දා බයක් නැහැ. ඉතින් සේෆ්ටිනේ. හරි ඉතින් බලමු. ටිකටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි ළමයි මං ඇවිල්ලා ඉතින් මිල්ක් ෂේක් එකක් එහෙම බීලා කන්න ගත්තා. ඊට පස්සේ මම කාලේ ඉවරලා මෙන්න මේ පුඩින් දෙකයි කප් කේක් එකක් කෑවා. දැන් ඉතින් හබි ඕෆ් වෙනකම් මම මෙතනට වෙලා වාඩි වෙලා හිටියා. ඉතින් ළමයි අද vlog එක නම් බොහොම පොඩි vlog එකක්. ඉතින් දිග vlog එකක් මම ඉක්මනට අරගෙන එන්නයි. ඉතින් මේ ටික මම රෙකෝඩ් කරපු හින්දා මට හිතුණා එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් ඉතින් අද vlog එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. මං එහෙනම් ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බෙනකම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝටම බුදු සරණයි.